අපේ අක්කාගේ දිහා කාගේ බර්ත්ඩේ එක වුණත් ඔක්කොම කලින් චූ පොඩ්ඩක් දාලා යන්න ඕනේ කෑම කන්න කලින්. අද අපේ අක්කාගේ බර්ත්ඩේ එක හින්දා අපේ අක්කා අපි ඔක්කොටම අද රජ කෑමක් දෙන්න යන්නේ. ඉතින් අක්කේ බම්බ ඉන්නවෝ කෝ දෙයිනේ ඈ ගේතුළු දින්නේ. අත අක්කේ කෝ අපි යන්නයි එන්න සර බර ගාලා ගිහලා කට්ටක් ගාලා තියෙන ටික හාලි කරගමු. අටි යමුනේ කෑම සුවඳක් කියනවා මම පාස් කරන් ගියා වගේ. මම කියන්නේ කොතනද? අටි ඔයාලා බෙදලා කෑම එක ගෙනාවත් එක්කද නේ? කවුද නිදන්නේ ටක් ගාලා කියන්න බෑමඩකෝ. අටි අයියේ චිකන් කෑලි ටික සුපිරි ටින්කිරියා මේ අක්කා දිවේ අනේ අම්මි මේ වල විහිළු කරගන්න බෑරද මට දැන් හිනාවක් ගියා කියලා. අඩි අයියේ චිකන් කෑලි කීයක්ද තියෙන්නේ? චිකන් කෑලි 2යි බිත්තර 3යි අම්මා බිරියානිය සුපිරියා. මේ ඔයාලට කියන්නේ මේක අරගෙන තියෙන්නේ කරුණායක එයාපෝට් සිටි එකෙන්. ඔයාලා කොහොමරි ඕනේ කරන කට්ටිය එනවා නම් මේකට ඕඩර් එකක් දාලා ගන්න සුපිරි ටින්කිරි කියන්නේ මම නම් පට්ටාසයි මේකෙන් කැම කරන මේ අයියේ ඉතින් වර්ඩ් නැහැ මට දෙන්න. ඊ කැම එක මේ නැතම උඩ පැල කැම කරනවා හරිද කරන්නේ මොකද ඉතින් කොනේ දුකනේ ඔය වගේ කෑම එකක් දැන් අවුරුදු කීයකින්ද පහන්නේ? අනේ නෑ මං ඉපිට තාම අවුරුදු දැන් මාස දානක් වෙනවා. එහෙනම් මාස ගානකින් තමයි මම මේ වගේ කෑම කන්නේ. අයියේ අද නම් ගල්ලු කුඩු එක්කදී මට බයින්න හදන්න එපා. මට අද නම් කිසිම සදාචාරයක් නැති වෙන විදිහට මට කන්න වෙනවා. ඇයි දිගිනේ මේ වගේ චිකන් කෑලි ටිකක් දාලා තියෙද්දි මට පුළුවන් ද සදාචාරාත්මක විදිහට කෑම කන්න මේව හරිනම් බිම බුදියකින් උට දාගෙන කන්න ඕන කෑම ඇදෙන්නේ මේ මුලාදනේ හැමදාම බපි සම්බොල්ල එකලා මට කියලා තිබ්බප්පා. ඔළුක පල්ලර කරලා දෙන්නයි මේ වීඩියෝ කරන්න ඕනේ කියලා මට ඒ වදාලා නෑ. පල්ලයට දෙන්න මට කන්න බෑ උම තියාගෙන. මේ අයියේ පොඩ්ඩක් ඉන්න මං ගමේ උන්ට පොඩ්ඩක් කියලෙන්නම් අද මම සුපිරි රජ කෑම එකක් කන්නේ කියලා උඹලටත් ඕනනම් එන්න කියලා මම කියලෙන්නම්. අඩිම කියන්නේ පොටකින්දයි මේ මම බොන මේ අපේ නික අවුස්සල එන්නම් ගනේ මොනවද මේ මට හොඳ සුපිරි කෑමයක් හම්බෙදි මම පොට ගිලු අවුස්ස බොඩ කෝචු පාර දාලා එන්නුනේ නේ මේ වතරවඩි කැරි මොනවද කරන්නේ 18 වංගු වෙනවා මේ තියන්න බයි. ඔය මේ දැනුත් ඉඳගෙන මගේ සදාචාරය බලන සිත් කී මේ ඌව කරන්න බෑ අයියේ. බඩගින් නැතේ සෙල්ලම් ගන්න නෑ. බඩ අහිංසක මිනිස්සුන්ගේ බඩගින් නැතේ කොහා හැමදාම මම සෙල්ලම් කරන්න දෙන්නේ. රටේ නායකයෝ ටිකත් කරන්නේ ඒකම තමයි. මොකද අහිංසක මිනිස්සුන්ගේ බඩගින්න තලලා මේ අරක දෙනවා මේක දෙනවා බත්තගට් එක දෙනවා බීම දෙනවා අරගයි මේකයි කීකේ උංගන්ගේ තියෙන බඩගින්නත් එක්ක සෙල්ලම් කරලා මේ රටේ මිනිස්සු හැමදාම අසරණ කරපු එක තමයි කරේ. ඉතින් ඔයත් මාව හිම අසරණ කරන්න බෑ හරිද? දන්නවා මගේ හැටියයි. දැන් මම කියන්න දෙන්නේ කෙලින්ම මොනටම කියලා දාන ඩයල් එකක්. එහෙනම් මේ බැහැම මිනිස්සුන් අසරණ කරන්න විතර කරන්න බෑ. ඔන්න වීඩියෝ කරගෙන මම කාගෙන නෑ අයියෝ මට බඩගින්නේ මම දැක්කර පතා අnder වගේ ලොකු සමානක තමයි අර කැම එකවිල තිබ්බේ. මේ මට මේ චුට්ට දිලා නම් බීරන්න බෑ හරිද? මේ මම මහත් වෙනා වෙඩි කියලා ඔයා මට මේ බගේ දිබ්බර හොඳ ලොරි ටොක් තිබ්බ මේ පිගාන තරුගල දැන් මම දැන් මේ උච්චම් පිගානක් ගෙනල්ලා දීලා මේක කන්න පුළුවන්ද නේ 10ක් විතර ගන්න ඕනේ මේක කනවා. දැන් මේක ඉවරෙච්ච ගමන් මට තව එක ගෙනත් දෙන්න හරිද? අයියප්පා. තාගෙන ඉතින් ගම අපිට මෙරෝදයක් තේරෙන්නේ නැහැ කියලා. මට තේරුන්නේ නැතුණා මේ අපි ඉන්න කට්ටිය කමෙන්ට් කරලා දානවා. ඔයාට මදි උජු අරයයි මේකයි කීකේ. එතකොට මට තේරෙනවා හරිද? ඔයා නිකන් මේ මහව රවට්ටගෙන එන්න දන්න එපා. අර මේකින් වැඩ නැහැ. මට ඉස්සෙල්ලා තම තුගුණානේ අපේ අක්කට විශ් කරන්න අනේ යක්කේ එනං ඔයාට සුබ උපන්දිනයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා හරිද? අපේ අක්කගේ සුපර් ට්‍රිපල් ටින්ගිරි ෆොටෝ ෂූට් එකක් කරලා තියෙන අපේ අයියා මම ඒ ෆොටෝ ෂූට් එකත් මේක අඳිනවා දාන්නම් හොදේ. Santung නුඹේ සිනාවෙන් සඳවතක් වී නැහුණා. ඇවිදින් නුඹේ ළඟටම ඉන්න හිතයි වෙනදා වාගේ. සුබ උපන්දිනක් වේවා සචියක් කී අක්කී මගේ ආදරේ සදාකාලිකයි අයියා වගේ නෙමෙයි මම පන ඇරලා ඉන්නවා ඔයාට.